ඕන කරන බඩු ටික තියෙයි, පිටි තියෙයි, මේ මොනවද සීනිනේ. බටර් තියෙයි. අම්මා පස්සෙකට වී උපදෙස් දෙනවා. එක්ස්පර්ට් කෙනෙක් තමයි ඉතින් මේ විදිහේ. ඒ කාලේ කොහොම කේක් හැදුවේ? පත්තෙන් ගහන. ඒ කාලේ මේවා තිබ්බේ නැහැ. නෑ. ඉටිපන්දම් ගන්න 62ක් වෙන පිස්සු. 50. Till it's cool, just cool, into the mouth. Nice. පොඩි. මම දැන් සීයේ මේ කැම්පස් යන්න ඉන්නේ. මේ ඉගෙන ගන්න රස්සාව කරපුවත් තියෙනවා. මේ ගෙදර පස්සේ වගේ කියලා මම ආවා ඉතින් මේක සාමාසය වෙන්නේ වෙයි. මමත් හැදුවා මටත් මොකක් දෙන්න. ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා අපි අන්තිම වෙනකන් දන්නේ නැහැ. හෙලෝ ඉතින් ඔයාලා අද එකතු වෙන්න මගේ අලුත් vlog එකත් එක්ක. ඉතින් අද vlog එක ඉන්නවා මම විතරක් නෙවෙයි අපේ නංගි ඉන්නවා. ඒ වගේම අපේ අම්මා ඉන්නවා. ඒ වගේම අපේ සීතාත්තත් ඉන්නවා. අද පොඩි විශේෂ වැඩක් කරන්නේ තමයි හොර වැඩක්. What? Bro, what are you talking about, man? අද ඉන්නේ අපේ ආච්චිලාගේ ගෙදර. අපේ ගෙදර නෙවෙයි. අද කරන්න යන්නේ හෙට අපේ අම්මගේ බර්ත්ඩේ කෙනවා. ඉතින් අම්මගේ බර්ත්ඩේ එකට අපේ නංගි මා එකතු වෙලා හදනවා කේක් එකක්. එයාට බර්ත්ඩේ කේක් එකක්. අපි ඕන කරන බඩු ටික දැන් තියාගෙන ඉන්නේ. අපි බලමු හදලා මේ ඇවිල්ලා අපේ නංගිගේ දෙවනි කේක් එක. දෙවනි කියන්නේ මේ මීට කලින් කේක් එකක් හැදුවා ටෙස්ටිං එකක්. ඒකේ උඩ පොඩ්ඩක් හර වෙලා පොඩි මේ රෝස් පාන් සීන් එකක් ආවා. Emotional, damn it! ඕන කරන බඩු ටික තියෙයි, පිටි තියෙයි, මේ මොනවද සීනිනේ. බටර් තියෙයි, වැනිලා, බිත්තරක් තියෙයි, අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙයි. දැන් තියෙන්නේ හදන්න. මම කරන්න. අඩුවලි ගන්න. එක පැත්තකට. මේ පැත්තට. මං අමාරුම ටික කරා ඉතුරු ටික දුන්නා නංගිට පව්. අමාරුම ටික මම තමයි. අම්මා පස්සෙකට වී උපදෙස් දෙනවා. එක්ස්පර්ට් කෙනෙක් තමයි ඉතින් මේ විදිහේ. ඒ කාලේ කොහොම කේක් හැදුවේ? අර ගහන නැහැ මේ පත්තෙන් ගහන. ඒ කාලේ මේවා තිබ්බේ නැහැ. නෑ. වාඩි වෙනවා නම් දෙකදර පිටියේ වෙලා ගහනවා ඉතින් ඒ කාලේ මේව නෑනේ මැෂින් නෑ. දැන් ඉතින් ලේසි. ඒකින් ඉඳ තමයි ඉතින් මෙහිම හදාලා නැත්තම් හදයි. අනේ නේ අපි කොහොමද දැක්කා. එකක් මදි දෙකක් දානවා. නයි පිටර දෙක කුද්දාලා හදනවා පදමට හැඳි ගාලා එක්ක පිටර තුනක්ම දානවා. රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට. තුන ටිකකුත් දානව නේද? නෑ. ආ නැද්ද? පාම් පාම් පප්පම් පප්පම් මිනි පොළුවකුයි කටුස්සෙකුයි කොළඟගේ දලකුයි නාගියකුයි රස වෙන්නට රට ඉඳි ටිකකුයි නෑ නෑ නාරම් බික් තුනකුයි වැඩි එකක් හොඳට ඕමෙති. නීපැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටික කුත්තියලා ගම්මිනි සුත්‍යාමින් දාලා නෑ ආ නැද්ද? පාම් පාම්
රටකජු ටිකකුත් පොතු කාලා පොතු ටික දානවා මද කාලා හොඳ හැටි පදමට හැඳි ගාලා සුවඳ එන්න දානවා වැනිලා. නෑ දානව නෙන්න ඒ පාරනම් යන්තම් හරි ගියා. බිම් බම් බම් තේ දරප් දප් දරප් රප් තේ දරප් දප් දප් රබ දප් දප් හැදුවේ කේක් එක අපි දෙන්නයි අහුවෙන්නේ අර පප්පලවයි මාලිගාවේ වැඩ මග නවතී මක බාස්ස දැන් කිඹුල්ලුකයි සනි දපම කරිසා සා ඕ යේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න හදපු කේක් එක. The next day. හෙල්ලෝ ගුඩ් මෝනිං. අද දෙවනි දවස vlog එකේ. ඉතින් අද අම්මගේ බර්ත්ඩේ එක. ඒ හින්දා අපි ආවා පොඩි වැඩක් කරන්න. අපි වැඩිහිටි නිවාසයකට අද දානයක් දුන්නා අපේ අම්මත් එක්ක එකතු වෙලා. ඉතින් වැඩිහිටි නිවාසේ මෙහි ටිකක් දුරයි. දුරයි කියන්නේ අපේ ගෙවල් වල ඉඳලා පොඩි දුරක් තියෙනවා. මේ වැඩිහිටි නිවාසෙට කියන්නේ අක්කර 20 වැඩිහිටි නිවාසය කියලා. මේක තියෙන්නේ අක්කර 20 කියන පැත්තේ. ඉතින් ගොඩක් ලොකු පහසුකම් තියෙන එකක් නන් නෙවෙයි. පහසුකම් ගොඩක් අඩුයි. ඒක හින්දා තමයි අපි හිතුවේ උදව් කරන්න ඕනේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් වැඩිහිටි නිවාසය ඇතුළේ ඉන්න සීයලා ගැන. එහෙම සීයලා විතරයි මේක ඉන්නේ. ආච්චිලා එහෙම නැහැ. සීයලා විතරයි ඉන්නේ. පොඩි වැඩිහිටි නිවාසයක්. මගේ මෙහා පැත්තේ තියෙන්නේ ඉස්කෝලයක්. මේක ඇවිල්ලා අක්කර 20 ඉස්කෝලේ කියලා කියන්නේ. පොඩි ඉස්කෝලයක්. ගොඩක් ලොකු එකක් නෙවෙයි. අපි බලමු වැඩිහිටි නිවාසෙට ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. අපි පුළුවන් විදියට පොඩියට අම්මත් එක්ක එකතු වෙලා දානයක් දෙනවා. බලමු. මම දැන් සීයේ මේ කැම්පස් යන්න ඉන්නේ. මේ ඉගෙන ගන්න රස්සාව කරගත්තා තියෙනවා. මමත් ඉගෙන ගන්න සම්පූර්ණ රස්සාවල් කරලා. මේ ගෙදර පස්සේ ආගේ කියලා මම ආවා ඉතින් මේක තාම ආසය වෙන්නේ නැහැ. ටිකක් කියවෙන්න ඉන්න තමයි මම ඉතින් ඉන්නේ ඒක. සතුටු තියෙන්නත් එපා ඉතින්. වයසයිනේ පුතේ. ඔව් ඒක තමයි.
හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා ඒක ඇත්තට. ආ මම 60 ගණන් වල 70 ගණන් වල රස්සාවට ගියා. ආ ඒ රස්සාව කරන මොකද අන්තිමට කඩු වෙන්නේ පාත් එක හිතා ගන්න. අන්තිම වෙනකන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේක ඉන්න ගොඩක් සීයලා මාත් එක්ක කතා කරා. එයාලගේ කතාව කිව්වා. එයාලා හරි ආසයි එහෙම කියන්න කතා කරන්න. ඉතින් ඒ සමහර දේවල් අහද්දිත් හරි දුකයි. ඉතින් වැඩිහිටි නිවාසයක් කියන්නේ කොහොමත් ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැති දෙයක් වගේ. ඒ තරම් හිම දෙයක්. ඉතින් මොන දේ වුණත් ඉතින් ලංකාවේ දැන් කොච්චර වැඩිහිටි නිවාස තියෙනවද? අපි ඉතින් ඒව ගැනත් හිතන්න ඕනේ. ඒ සමහර සීයලා කියනවා කවදාවත් හිතුවේ නැහැ කියලා. යාළුවට සමහර අයට දරුවෝ 4-5 ඉන්නවා. එහෙම ඉඳලත් ඉතින් වැඩිහිටි නිවාසයක ඉන්නවා. යාලා ඒ දේවල් කියන්නේ අඬ ගොඩක් වෙලාවට මාත් එක්කත් එහෙම කිව්ව මම දැන් මෙච්චරලා හිටියේ ඒක හින්දා. ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ. වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා අපි අන්තිම වෙනකන් දන්නේ නැහැ. later. අන්න පොඩි අය වාඩි වෙලා බලන් ඉන්නේ හොඳේ. සංකු ඉන්නවද? ඔව්. Happy birthday to you. Happy birthday to you. Happy birthday. මමත් හැදුවා මටත් දෙන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. Hari kapan? Dia dah. Iya dulu nih, aku tuh mau dianne. Ayo betul? Oh ini tuh yang mau din. Hai කියන්න පොඩි අයියේ. Aku tahu meragan waktu vitor aku. Hehehe තමයි. Happy birthday. ඕ මාර කෙට්ටුයි. මට පෙන්නුවා මට කෙරෙහිලුණා. හැබැයි මේ මයිකේවත් නෑනේ මේ අර වැඩිම හැදුවේ මං අම්මෙන්. අනේ මේ. සහනේ. අර තුමයා. නංගිගේ වැඩ තමයි ඉතින්. ඇති. Oh my god! Wow! තව ගන්න. අර පොඩි කාලේ වගේ. තව එකක්. මෙතෙන්ටත් එකක්. A few moments later. මම මේ සිත් හේතුවා. ගන්න ගහයි කියලා. මේකේ දානකම් කාමරේට දාන්න. මොකද්ද මේ මේසේ? අම්මා දැන් අම්මගේ උපන්දිනේ. 1 2 3යි. Bye.